ආයුබෝවන් හැමෝටම හරිම ආදරෙන් ඕගොල්ලන්ව මතක් කරනවා. මේ වෙලාවේ අපේ ජනතාවට වෙලා තියෙන දේත් එක්කලා මම මේ වීඩියෝ එක ඇත්තටම කරන්න හරිම කැමැත්තෙන් කරන්න මේ වීඩියෝ එක. ජනතාව මේ තරම් අපහසුතාවයට, කරදරයට, විපතටපත් වෙලා ඉන්න ජනතාවට උදව් කරන අපේ මිනිස්සුන්ට අපේ මිනිස්සුම හරියට දොස් කියනවා, වීඩියෝ දානවා. ඉතින් ඒ නිසා ඇත්තට මෙහෙම කරන්න එපා පව්. මේ තරම් කරදරයක් වෙලා තියද්දී ඒ මිනිස්සු හැමදේම අපි වෙනුවෙන්, අපේ ජනතාව වෙනුවෙන්, අපේ මිනිස්සු වෙනුවෙන් ඒගොල්ලෝ මේ හැමදේම කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ එහෙම කරන්න එපා පව්. ඒ කියන්නේ අවතැන් වෙලා ඉන්න ජනතාවට වතුර ටිකක් හරි, බත් පැකට් එකක් හරි දෙන්නේ අපේ මිනිස්සු. අපිට Facebook එකෙන් ආපු අය, YouTube එකෙන් ආපු අය ඒක අපට අදාළ නෑ. ඒ මිනිස්සු අපි වෙනුවෙන් යමක් මොනවා හරි කරනවා. ඒ නිසා ඒ දේ ගැන හිතලා අපි සතුටු වෙන්න ඕනේ. අපට කරන්න බැරි දේවල් ඒ මිනිස්සු කරනවා. අපි තැනකට එකතැන් වෙලා අපි තැනක කොටු වෙලා ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු හැටියට අපිට තියෙන්නේ පුළුවන් මිනිස්සෙක් කරන දේ දිහා බලලා ඒ මිනිස්සයව අගය කරන එක. ඒ හින්දා අපේ මිනිස්සු ඒ වගේ දේවල් කරන්න එපා පව්. අපේ නළු නිළියෝ, එතකොට ගායක ගායිකාවෝ, එතකොට ડોක්ටර්ස්ලා, ගුරුවරු, තව මැති අමතුවරු, සිරසෙන්, හිරුවෙකෙන්, එතකොට අපේ Facebook එකේ, YouTube එකේ කෙල්ලෝ කොල්ලෝ සියලු දෙනාම මේ වෙලාවේ අපිට සෑහෙන උදව් කරනවා අපේ ජනතාවට. මේ අපේම මිනිස්සු එහෙම කරන්න එපා. ඒගොල්ලෝ උදව් කරනකොට ඒගොල්ලන්ට හොරු, වංචාකරය, කපටි එහෙම කියලා කියන්න එපා පව්. ඒගොල්ලොත් අපිට මේ වෙලාවේදී මේ උදව් කරන්න හිටියේ නැත්තම් අපේ ජනතාව මේ වෙනකොට කෑම බීම නැතුව, බේර ගන්න මිනිස්සු නැතුව, එතකොට ඒගොල්ලෝ කිසිම කෙනෙක් නැහැ. එහෙනම් බලන්න අපේ හමුදාවේ ආමියකේ ළමයි, ආමියකේ ඇත්තටම රණවිරුවෝ මාරම සපෝට් එකක් දෙනවා. ඒගොල්ලෝ හැමදාම යුද්ධය විතරක් නෙවෙයි, හැමදාම මේකත් එක්තරා යුද්ධයක්. අපේ මිනිස්සුන්ව මේ වගේ දේවල් වලින් බේර ගන්න එක, ඒගොල්ලන්ව රැක ගන්න එක, යුද්ධේ නැතුවට ඒකත් එක්තරා යුද්ධයක් වගේ. ඉතින් මෙහෙම කරන්න එපා පව්. ජනතාව මේ කියන මේ එක මඩ ගහන්න මේ මිනිස්සු වැටුනොත් බැරි වෙලාවත් අපේ ජනතාවට වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් නැති වෙයි, කෑම පැකට් එකක් දෙන්න කෙනෙක් නැති වෙයි. ඒ නිසා ඔයගොල්ලෝ එහෙම කරන්න එපා. ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් මොනවා හරි කියන්න තියෙනවා නම් මේ හැම දෙයක්ම ඉවරුනාට පස්සේ ඔයගොල්ලෝ ඒ දේවල් කියන්න. මොකද මෙහි හොරු හිටියා කාලයක්, හොරු ඉන්නේ නැති. නමුත් මේ වගේ තැන